හරි මේ ගිය සති පේපරේ මේ සාකච්ඡාව බලමු. පළවෙනියටම කියනවනේ AB 10 සෙන්ටිමීටර් දුර කියලා. එහෙනම් මුලින්ම කරන්නේ රේඛාවක් ඇඳගත්තා. A ලක්ෂය මාක් කරගත්තා. කවකටර 10 සෙන්ටිමීටර් අරගෙන ඉවරලා මේ පැත්තට ඡාපයක් ගැහුවා. හරි. B හොයාගත්ත මේකේ දුර කීයද? 10 සෙන්ටිමීටර්. ඊට පස්සේ කියනවා AC දුර 9 සෙන්ටිමීටර්ලු. BAC කෝණයේ අංශක 75යිලු. හරිනේ. BAC කෝණයේ අංශක 75 එහෙනම් BAC මෙන්න මෙතන කෝණය මෙන්න මෙතන හැදෙන කෝණය අංශක 75ක් වෙන්න ඕනි. අපි කොහොමද අංශක 75 හදන්නේ? 90 ඇඳලා ඉවර වෙලා 60ත් ඇඳලා ඉවරලා එයාගේ කෝණ සමච්ඡේදකම මේ දෙන්න අතර කෝණ සමච්ඡේදකේ ඔන්න 60 අඳිනවා ඡාපයක් ගැව්වා. ඒ දුර වෙනස් නොකර ආපහු මෙතන තුඩ තියලා මෙහාට කැපුවා. මේ 60 හරි මේව කඩේරින් අඳින්න ඕනි. හරිනේ. ඔය 60 ඊට පස්සේ ආපහු අංශක 90 අඳින්න මෙතන තියලා ආපහු උඩට ඡාපයයි මෙතන තියලා ආපහු මෙහාට ඡාපයයි උඩට යා කරන් පස්සේ මේ කීයද අංශක 90. මේ දෙන්නේ කෝණ සමච්ඡේද කියන එක මෙන්න මේ දෙන්න අතරින් යන එකනේ. එහෙනම් ආපහු මෙතන තුඩ තියලා මෙහාට ඡාපයක් ගන්නවා. මෙතන තුඩ තියලා මෙහාට ඡාපයක් ගෙවන්න අංශක 75 ආවා. හරිනේ. හරි AC දුර 9යි. එහෙනම් කවකට 9ක් ගත්ත ඒ ලක්ෂයේ තුඩ තිබ්බ මෙහාට ඡාපයක් ගෙව C 9 සෙන්ටිමීටර්. හරිනේ. දැන් ABC ත්‍රිකෝණේ හරි මේකත් මෙහෙට යා කරා ත්‍රිකෝණේ හරි. ඊට පස්සේ කියනවා AB ලම්බ සමච්ඡේදක AB භාගයට වඩා වැඩි දුරක් ගත්ත උඩට ඡාපේ යටට ඡාපේ ආපහු උඩට ඡාපේ යටට ඡාපේයි යා කරා ලම්බ සමච්ඡේදකයත් හරිනේ. ඊට පස්සේ AB හමුවන ලක්ෂ්‍ය O ලෙස නම් කරනවා. එයා AB හමුවන ලක්ෂ්‍ය O එහෙනම් මෙතන O. හරි. ඊට පස්සේ කියනවා BAC ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර BAC කෝණ සමච්ඡේදකය B මෙයාගේ කෝණ සමච්ඡේදය නම් මෙතන තියලා මෙහාට ඡාපය මෙතන තියලා මේ පැත්තට ඡාපයයි යා කර හරි කෝණ සමච්ඡේදකයත් ඇඳ නිර්මාණය කර ඉහත ලම්බ සමච්ඡේදකයේ හමුවන ලක්ෂ්‍ය කේන්ද්‍රය ලෙසගෙන මෙන්න මේ දෙන්න හමුවන තැන ඉස්සෙල්ලා ඉඳපු ලම්බ සමච්ඡේදකයේ හමුවන තැන කේන්ද්‍රය අපි O කියලා ගමු. කේන්ද්‍රය ලෙසගෙන AB පාදය O හිදී ස්පර්ශ කරන්නා වූ වෘත්තය නිර්මාණය කරන්න. හරිනේ. එහෙනම් මේ දෙන්න ඡේදනය වෙන්නේ මෙතනදී කියලා තියෙනවනේ. මතකද AB පාදය ස්පර්ශ කරනවා කියන්නේ ස්පර්ශ ලක්ෂයක් නේ. C ස්පර්ශක ලක්ෂයක් නම් මතකද අපි යා මෙතනදී මේ කොහොමද අපි යන්නේ ස්පර්ශකය මෙයා මේක යාගල්ලි වෙලා මෙතන අංශක 90 නිර්මාණය කරවන්න දුන්නේ. ඒ කියන්නේ මොකද්ද? ස්පර්ශකයත් මේ තියෙන ස්පර්ශකයනේ. අරයත් ඒ කියන්නේ කේන්ද්‍රයත් යාකරන රේඛාව අංශක කීයද වදින්නේ 90 වෙනි. එහෙනම් මෙතන AB රේඛාව මෙන්න මෙතනදී ස්පර්ශකයක් වෙනවා නම් මෙතන යඳපු ලම්බ රේඛාව අනිවාර්යයෙන් යන්න ඕනේ කේන්ද්‍රය හරහා. එහෙනම් මොන දුරද අරය වෙන්නේ? මේ දුරනේ. මෙතන මේ දුරනේ අරය වෙන ස්පර්ශකයත් කේන්ද්‍රයත් අතේ දුර. අරය විදිහට අරගෙන වෘත්තය නිර්මාණය කරනවා. මේ විදිහට මෙනවා කියලා කියන්න බෑ හරිද? ඔයාලා හරියට අඳිද්දි මේ පරිමාණි ගන්න මම මේ නිකන් දලව කියලා දෙනවනේ එන විදිය. හරිනේ. හරි නිර්මාණය කරන්න. ඊට පස්සේ ඉහත වෘත්තය AC පාදයේ ස්පර්ශ කරන ලක්ෂ්‍යය. ඉහත වෘත්තයේ AC පාදයේ. අයන මෙන්න මේක උහෙදී හරි මේක ස්පර්ශ කරනවා ඇති වෘත්තය මෙන්න මේ හරියට කැපෙනවා ඇති හරි. ස්පර්ශ කරන ලක්ෂ්‍ය P ලෙස නම් කරන්නලු. හරිනේ. ওই ටික තියෙනවා නම් මම මේ පේපරේ ලකුණු 10ම දෙනවා. මොකද ඊළඟ කොටස තියෙන ජ්‍යාමිතිය කියලා අපි තාම කරේ නැහැ. හරිනේ. ඊට පස්සේ හරි ඊළඟ කියනවා මෙරතන් ධාවන තරංගයක ප්‍රථම ස්ථානයේ 15000යි 14500 14000යි කොහොමද යන්නේ අඩු වෙවිනේ 15000 14500 14000 විදියට යන්නේ මේ පැත්තේ යද්දී මොකද වෙන්නේ 500ක් අඩු වෙනවනේ D බලන්න මොකද පොදු අන්තරය බලන්න අපි ගන්නේ පසුපදයේනේ පෙරපදයේ එහෙනම් 14500 අඩු කරනවා 15000ක් උත්තරේ ඉන්නේ ඍණ 500යි හරිනේ. ඊට පස්සේ කියනවා ප්‍රථම ස්ථානයේ සිට 20 වෙනි ස්ථානය දක්වා තෑගි දෙනවලු 20 වෙනි ස්ථානයෙන් පසුව තරඟ නිම කරන සෑම එක්කෙනෙක්ටම රුපියල් 2000ක් දෙනවලු 12 වෙනි ස්ථානයේ හරිනේ. එහෙනම් මේ සමාන්තර ශ්‍රේණිය විදියටනේ 20 දක්වාම යන්නේ 20 දක්වා යන්නේ සමාන්තර ශ්‍රේණිය විදියට 500 අඩු වෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද 20 වෙනි ස්ථානයට අක්ලි මුදනේ. එහෙනම් අපි බලනවා
T20 20 වෙනි පදයනේ මේ අහන්නේ නැත්තනේ. පළවෙනියට මේ දෙවෙනියට මේක තුන්වෙනියට මේක එහෙනම් 20 වෙනියට බලන්න 20 වෙනි පදය හොයනවා. පදය හොයන්න මොකක්ද දාන සූත්‍රයෙන් එන්නේ එක වාරයක් D. ඒ කීයද 15000යි 20 වෙනි පදයේද 12 වෙනි පදයේනේ. 12. එහෙනම් මෙතන 12 ඍණ 1යි D ඍණ 500යි 15000යි එකතු කිරීමෙන් 12 ඍණ 1කට 11 වැඩි කරන්න ඕනේ 500ෙන්. එතන ඍණ 15000යි අඩු වෙන්න ඕනි 55යි බිංදු 2ක් 5500 අඩු වෙන්න ඕන කීයද රුපියල් 9500ක් හම්බෙනවා 12 වෙනි මේ 12 වෙනි ස්ථානේ මේ 12 වෙනි ස්ථානේ හිව්වරනේ. ඊට පස්සේ රුපියල් 5500ක මුදල් ත්‍යාගයක් හිමිවන්නේ කීවෙනි ස්ථානයේ නිම කර තරගයේ ක්‍රීඩකයාටද? දැන් එයාලා අහනවා 5500ක් වෙන්නේ කීවෙනි පදයේද නේ මේ ගිහිල්ලා මේ විදිහට ගිහිල්ලි වෙරලා එයාලා අහනවා 5500ක් වෙන්නේ කීවෙනි යටද කියලා නේ අහන්නේ. අපි බන් දන්නවා මේ දීලා තියෙන TN වලගේනේ. ඉන්නේ එක වාරයක් D මෙතනට 5500 දාලා දැන් 15000යි අපි එන්න දන්නවද නැහැ කීවෙනි යටද කියලා දන්නේ නැහැ. ඍණ 500යි 15 මේක සුළු කරමු 5500යි ඊට පස්සේ 15000 මෙතන ඍණ 500යි ධන 500යි 15500යි 15500ෙන් අඩු වෙන්න ඕනේ මේ 5500 මේ පැත්තට එනවා ඍණ 500 මේ පැත්තට දාමු. ඒතකොට ධන 500යි එන්නවනේ. මීයා මේ පැත්තට ගෙනිච්ච. හරිනේ. අඩු වුණාන් පස්සේ 500යි n සමානයි 10000යි කියලා එනවා. එහෙනම් n සමානයි කීයද? බෙදුනන් පස්සේ 20යි. හරිනේ. ගුණ කිරීම 500 60න් පස්සේ බෙදීම් 500ක් වෙලා 20ක් එන්නේ. ඊළඟට තුන්වෙනි කොටස පළමු ස්ථාන 20 සඳහා මුදල් ත්‍යාග පිරි මුළු මුදල. මුළු මුදල හොයන්න පුළුවන් සූත්‍ර දෙකක් තියෙනවනේ. SN සමානයි n බෙදීම 2 වාරයක් 2යි a ධන n එක වාරයක් d අනිත් එක n බෙදීම 2 වාරයක් a ධන l. අපි මොකද්ද මෙතනින් දාන්නේ? දිග සූත්‍ර දානද පොඩි එක දානද? දෙකම දාන්න පුළුවන්. මෙතනදී මොකද්ද මේ වැඩිපුර ලේසි? a ධන l දාන එක ඇයි? දැන් මේ අපි සමාන්තර ශ්‍රේණිය හොයන්නේ 20 වෙනි ස්ථානයේ දක්වානේ. අපි කලින් එකේ හොයාගත්ත මේ 20 වෙනි පදයේ තමයි 5500ක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි අවසාන පදයක් දන්නවනේ. 20 වෙනි පදයේ හෙව්වන් පස්සේ ඒකට 5500 අවිල්ල තියෙන්නේ. අපි 5500 තියෙන්නේ කීයටද කියලා බැලුවන් පස්සේ 20ට ආවේ. එහෙනම් 20 වෙනි පදය තමයි 5500 වෙන්නේ. එහෙනම් අපි දන්නවා හරි අවසාන පදයක් දන්නවා. එහෙනම් අපි n බෙදීම 2 වාරයක් a ධන l දාමු. හරිනේ. n කීයද? 20යි 20 බෙදීම 2යි 15000නේ අතනයි 5500යි. එහෙනම් අවසාන පදයේ 20 වෙනි පදයේනේ. ඒක එතකොට මෙතන 10යි 15000 20500යි වැඩි කරන් පස්සේ 2,50,000යි. හරිනේ. ඊට පස්සේ අවසාන කොටස මෙරණ දාන්තරගේ මුදල් තරඟ පිරිමේදී සංවිධානය මුළු මුදල මේ ගාණක් නම්. හරිනේ. 20 වෙනිය දක්වා කොච්චරක් යනවද? 20500ක් යනවනේ. නිමි 2,50,000ක් යනවනේ. අපි බලමු ඉතිරි වෙන මුදල කීයද කියලා. එහෙනම් 2,50,000න් අඩු කරන්න ඕනි. 2,41,000න් අඩු කරන්න ඕනි. 2,50,000 කීයක් වෙනවද? 36000ක් ඉතිරි වෙනවා. මෙයාලා කියලා තියෙනවා මොකද්ද? 20 වෙනි තරංකරුවගෙන් පස්සේ අයට මීට පස්සේ අයට හැමෝටම කීය ගාණක් දෙන්නේ? රුපියල් 2000 ගාණ. එහෙනම් මොකද කරන්නේ? ඉතුරු වෙලා තියෙන 3600 මේ බෙදලා 36000 ඉන්නේ බෙදලා දෙන්නේ ඉතින් එක්කෙනාට ගානේ නේ. තියෙන එක තේරුණාද? ඉතුරු වෙන්නේ 36000යිනේ. අන්නේ 36000 එපැයි රුපියල් 2000 ගාණ අනිත් බෙදලා දෙන්න. එහෙනම් මොකද කරන්නේ? ගාන බලන්න මේක 2000න් බෙදුවා. බිංදු දෙකකට බිංදු තුන කැපුණාන් පස්සේ 18ක් ඉඳලා තියෙනවා. එක්කෙනෙක්ට 2000 ගානේ 18 දිනක් දීලා තියෙනවා. ඒකට තමයි 36000ක් වියදම් වෙලා තියෙන්නේ. එහෙනම් උත්තරේ කීයද එතනට? 18යි. මුළු ක්‍රීඩකයන් කීයද? ඒකට අතන 20යි මෙතන 18යි ඔක්කොම 38ක් ඉඳලා තියෙනවා. 20න් පස්සේ කීයක් ගිහලා 18ක් ගිහලා යාළුවනේ 2000 ගානේ දීලා තියෙන්නේ. මේ මුදල වෙන්නේ 2000 ගානේ යනකොට. හරිනේ. දෙවෙනි ගානත් හරි. ඊළඟ ගාන බලන්නකො. මේ කියනවා මේ මොකද කියන්නේ 40 දිනක් කෙනවලු මොකක් හරි මොකද කුමන අභිභූමියක් නරඹන්න
ජිප් 4යි කැබ් 2යි. ජිප් 4යි කැබ් 2යි එනවලු. මෙන්න මේ වගේ ලියා ගන්න. හරිද? ඒතර ගන්න ලේසි හදන්න. ආසන දෙකක් මදි වුණා කියන මෙතන ආසන කීයක් තිබිලාද? 38ක් තිබිලානේ. දෙන්නෙට මදි කියන්නේ ඉතින්. ඊටු 38 දෙනාට පුළුවන් නේ යන්න. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? ඊට පස්සේ මේක ජිප් එකක් යවන. ඒතකොට ජිප් 3ක් තියෙනවා. ජිප් 3යි කැබ් තව දෙකක් ගෙන්නලා. එතන කැබ් 4ක් තියෙනවා. හරිනේ. කැබ් 4ක් ගෙන්නුවාන් පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ? ආසනයක් අතිරික්ත. ඒ කියන්නේ ආසනයක් වැඩිපුර තියෙනවා. 40යි නම් ඉන්නේ කීයක් තිබිලාද? 41ක් තිබිලා තියෙනවා නේ ආසන. හරිනේ. එහෙනම් ඔන්න ඔය විදිහ තමයි කියන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද? ජිප් රථයක තියෙන ආසන x ලු කැබ් රථයක තියෙන ආසන y ලු නේ. මේ දෙකනේ කියලා තියෙන්නේ. හරි අබ්බල. මේ ගාන එක ජිප් රථයක තියෙන්නේ මේ මොනවද x ප්‍රමාණයක් නේ න 4ක තියෙනවා. 4යි x ප්‍රමාණයක්. පළවෙනි එක ලියන්න මේ. හරි මෙන්න මේක ලියන්නේ. එහෙනම් කැබ් රථ එකක y නම් කැබ් රථ දෙකක 2y ප්‍රමාණයක් තියෙනවා. ඒ ගාන එන්නේ අරට වඩා දෙන්නෙක් අඩුයි. එහෙනම් 38. මේක තමයි පළවෙනි සමීකරණය. ඊළඟ කැබ් රථයක් ආපුව යවනවානේ. එහෙනම් ඒක තියෙන්නේ 3x ප්‍රමාණයක්. කැබ් රථයක් දියවන්නේ. ජිප් රථය හරිනේ. ජිප් රථය යවනවානේ. එතන 3x කැබ් රථයක් ආපු දෙකක් ගෙන්න ඕනේ. එහෙනම් එතන 4y. හඳන 4y. 4y සමාන වෙනවා කීයද? 40. එකට එකක් වැඩිපුර එනවනේ. ආසනයක් වැඩිපුර එනවා. හරි. ওই දෙක තමයි විසඳන්න තියෙන. බලන්න කොහොමද මේක විසඳන්නේ මුලින්ම? එක්ක සංගුණක සමාන කරන්න ඕනේ. ඒ විදිහෙන් මුලින්ම බලන්න. මේක x සමාන කරන එකද y සමාන කරන්න ලේසි. x සමාන කරන්න අමාරුයි නේ. අපිට එකකින් ගුණ කරලා බෑ. එක්ක දෙකම 12 කරගන්න ඕනේ. 4 වරක් 3 12යිනේ. මේකේ y අයින් කරන එක ලේසි. අයියේ. මෙතන 4 තියෙන මෙතන 2 තියෙන. එහෙනම් එක දෙකෙන් ගුණ කරගත්තා නම් අතන නිකම්ම 4ක් වෙනවනේ. එහෙනම් 8x ධන 4y සමානයි 76යි. එන්න තුන්වෙනි සමයා දැන් හරි 2යි 3යි ගාව ගත්තා නම් හරි. දෙන්නගෙම ධන. මෙයාව අයින් කරන්න ධන 2යි ධන 2යි තිබුණොත් අයින් කරන්න අඩු කරන්න එපා. ඔන්නේ බිඳුව වෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? අඩු කරු. මොකද අඩු කරන්නේ? 3න් 2 අඩු කරන්න ලේසි නේ. ඒක ඍණ එන්නේ නැහැ නේ. මේ පැත්තේ ලොකු එකකින් පොඩි එකනේ අඩු වෙන්නේ නේ. එහෙනම් අපි කරමු 3න් 2 අඩු කරමු. මුලින් ලිව්ව තුන්වෙනි එක 3x ධන 4y ගෙන් අඩු වෙන්න ඕනි. එතකොට වෙන්නේ මේ පැත්තේ අඩු වෙන්නේ 3x ධන 4y. මේ පැත්තේ එනවා 76න් අඩු වෙනවා 41ක්. මතකයතු මං කිව්වා මෙන්න මේ වරහණක් දාලා ලියන්න කියලා. මතකනේ අය ඍණ මේ ඇතුළට ගුණ වෙන ඔන්න ඔය වගේ තැන් අපිට මිස් වෙනව නැත්තම්. 8x ධන 4y ඍණ 3x ඍණ 4y සමානයි 5යි 35යි නේ. හරිනේ. මේ 4yට මේ 4y කැපිලා යනවා 5යි x සමානයි 35යි. x සමානයි 5න් බෙදුනන් පස්සේ 7යි කියලා එනවා. කැමති එකට ආදේශ කරනවා. x සමානයි 7 අපි හිතමු එකට ආදේශ කරා කියලා එන 4 වරක් 7 28යි 2y සමානයි 38යි. මේ 28 එහා පැත්තට ගියන් පස්සේ 2y සමානයි 10යි කියලා නේ අඩු කිරීම 28ක් ආවම. එහෙනම් y සමානයි කීයද? 5යි කියලා එනවා. මොකද වෙලා තියෙන්නේ? එක ජිප් රථයක සීට් 7ක් තියෙනවා. ඊට පස්සේ මේ කැබ් රථයක නෝනේ කැබ් රථයක සීට් 5ක් තියෙනවා. හරිනේ. ඒ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද්ද මේවා ලහන්නේ? ඒක අපි සීට් ගන්න හෙව්වනේ දැන්. හරියටම 52 දෙනෙකු අසුන්ගෙන යාමට 52ක් යන්න නම් අපි බලමු 52ක් හරියටම අසුන්ගෙන යාමට ගෙන්විය යුතු ජිප් රථ සංඛ්‍යාව සහ කැබ් රථ සංඛ්‍යාව. හරි බලමු මේක. ඒකේ ඉතින් මෙහෙම හදන්න පුළුවන් නේ. නිකන් මම කියන්න හරියද? ඒක සාමාන්‍ය හිතලා හදන්න පුළුවන් නේ. ඒක මේක 7ක් යන්න පුළුවන්. නැබ් බලමු 7 ගානේ උඩරම කීයක් ගෙනියන්න පුළුවන්ද? 7 වරක් 52 ගන්න ගෙනියන්න ඕන 49ක් ගෙනිච්චොත්. අවුල්නේ තව 3 දෙනා ඉන්නේ. එයා මෙයාට හරියන්නේ නැහැ නේ. ඊට අඩු එක්කෙනාවද 42 නේ ඉන්නේ. 42 කියලා පේනවා හරිනේ. මෙයාගෙන් 2කුයි මෙයාගෙන් කීයද ගෙනියන්න 6ක් නේ. එහෙනම් මොනවද ගෙනියන්න ඕනි? ජිප් 6යි කැබ් 2යි. ඒක තමයි ලේසිම ක්‍රමය. බලන්න 7 ගුණාකාර මුලින්ම වැඩි ප්‍රමාණයක් ගෙනියන එක නම් බලන්නේ. කැබ් 7ක් මේ කැබ් 6ක් ගෙනියනවා. මොන ජිප් 6ක් ගෙනියනවා. කැබ් 2ක් ගෙනියනවා 42යි
අතන 10යි කැප් දෙකට. එතකොට 52යි ගානට උත්තරේ එනවා. හරිනේ. හරි. මේ ඊළඟ සතියේ ඉද්දි මේ ටික බලලා හරියට හදාගෙන ඉන්න ඕනි කොලයක පිළිවෙලට. හරි. අපි එන රිවිෂන් එකේදී හම්බෙමු.